අපි මීළඟට කතා කරන්න සූදානම් වෙන්නේ සිකුරු ග්‍රහයාගේ ආශිර්වාදය ලබන ඉතාමත් ඉවසිලිවන්තව ස්ථාවර මනසක් තියෙන වෘෂභ ලග්නය ගැන. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට 2026 අගෝස්තු මාසයේ 24 වෙනි දින සිට 2026 අගෝස්තු මාසයේ 30 වෙනිදා දක්වා. එහෙම නැතිනම් මේ අගෝස්තු මාසයේ අවසන් සතිය ඇතුළත ඔබට කොහොමද වෙන්නේ කියලා අපි මේ සතිය බලමු. වැඩි කතා බහක් ඕනේ නැහැ. අපි යමුකෝ ඉක්මනටම ගෘහ ජීවිතය සම්බන්ධව කතා කරන්න. වෘෂභ ලග්න හිමියන්ගේ ගෘහ ජීවිතයේ මේ සතිය ඉතාමත් සාමකාමී සතුටුදායක එකක් වෙනවා. ඒ වගේම කියන්න ඕන සිකුරුගේ බලපෑම නිසා ගෙදර දොරේ අලංකාර කටයුතු කරගන්නට, එහෙම නැතිනම් ඒ වෙනුවේ බඩු මුට්ටු ටිකක් ගන්නට මේ සතියේ ටිකක් ඔබේ හිත වැඩිපුර උනන්දු වෙන්න පුළුවන්. ඒ වගේම පවුලේ අයත් එක්ක රසවත් ආහාර වේලක් භුක්ති විඳින්න, විනෝද චාරිකාවක් යන්න මේ සතිය අවස්ථාවක් සැලසෙනවා. හැබැයි වෘෂභ ලග්නයේ තියෙන එකම දුර්වලතාවය තමයි සමහර වෙලාවට තියෙන දැඩි මුරණ්ඩුකම. මේ නිසා පවුලේ අයගේ අදහස් වලට ඇහුම්කන් දෙන්න මේ සතිය ටිකක් මතක තියාගන්න. සාමාන්‍ය වෘෂභ ලග්නයේ හිම චුට්ට මුරණ්ඩුයිනේ නේ. ඒක නිසා කිව්වේ. ඒ පස්සේ අපි දිගටම හොම්ම යමුකෝ රැකියාව පැත්තට ඉක්මනටම. රැකියා ස්ථානයේ ඔබට මේ සතියේ බොහොම ස්ථාවර ගමනක් යන්න පුළුවන්. ඔබ කරන කැපකිරීම් වලට නිසි ඇගයීම් ලැබෙන කාල සීමාවක් බවට පත් වෙනවා. රැකියා ස්ථානවල ඔබට මේ සතියේ බොහොම ස්ථාවර ගමනක් යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඔබ කරන කැපකිරීම් වලට නිසි ඇගයීම් ලැබෙන කාලයක් බව අමතක කරන්න එපා. දැන් ඔබට මොනවා හරි මතක් වෙනවද? මතකද මම කලින් සතියේ පලාපලෙදි කිව්වා ඔබේ ජීවිතේ මේ ගෙවාගෙන යන්නේ ඔබ පරිවර්තන යුගයක් කියලා. ජීවිතේ ඉස්සරහට ඔබේ ජීවිතේ වෙනස් වෙනවා කියලා. අන්න ඒ පරිවර්තන යුගයේදී මම ඔබට කිව්ව මතකද මම අද ලොකුවට කතා කරන්න යන්නේ කාලය ගන්න ඔබගේ මතකද කිව්වා යම් කිසි දෙයක් මේ රැකියාව පැත්තේදී මම කිව්වා ඔබට ව්‍යාපාර පැත්තේදී මේ තැන්වලදී ඔබ මේ කාල සීමාවේ හොඳ කැපකිරීමක් කර මහන්සි වෙලා උනන්දු වෙලා අවබෝධයෙන් සිහියෙන් බුද්ධිමත්ව කටයුතු කරත් ඔබේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂයක් වෙනවා අනාගතයේ කියලා. ඔව්. ඒක ඒ විදිහම තමයි මතක තියාගන්න. ඒක සත්‍යයක්ම තමයි මතක තියාගන්න. ඒවා මම වචනය රිවර්ස් කරන්න. මේක තමයි ඇත්ත. ඒ නිසා මෙන්න ඔබට මේ මුලම මේක කියලා වැඩි දවසක් යන්න හම්බෙන්නේ නැතුව අනිත් පැත්තට මේකේ ප්‍රතිඵල ලැබෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා. අන්න ඒ නිසා තමයි මම ඔබට කිව්වේ මේ කාල සීමාවේ ඔබ කරන කැපකිරීම වලට නිසි ඇගීම් ලැබෙන්න පුළුවන් කාලයක් වෙනවා මේ සතිය. ගිය සතියේ මම කිව්වේ ඒකයි. ඔබ ඒ විදිහට වැඩ කරා නම් ඔන්න මේ සතිය ඔබට විශේෂ සැලකිල්ලක් වගේම ලොකු දෙයක් වෙනස් වෙන්න ඔබේ ජීවිතේ යම්කිසි පුංචි හෝ වෙනසක් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේකේ සැබෑ ප්‍රතිඵලය තියෙන ඉදිරි අනාගතේ. තව වසර 3-4කින් ඔබට විශාල ආයෝජනයක් ඒ වගේම ඔබේ ඔය අද කැපකිරීමට ප්‍රතිඵල ලැබෙන කාල සීමාවක් බවට පත් වෙනවා. ඔන්න අමතක කරන්න එපා. ඒ වගේම විශේෂයෙන්ම ඔබට කියන්න ඕන කලා අංශවල ඉන්න අයට මේ රැකියා ශාස්ත්‍රයේ කලා අංශ වල ඉන්නවට. ඒ වගේම බැංකු ශාස්ත්‍රයේ වැඩ කරන කට්ටියට. ඒ වගේම ඔය රූපලාවන්‍ය කටයුතු කරන සැලුන් ෆීල්ඩ් එකේ වගේ ඉන්න ළමයි ඉන්නවනේ. මෙන්න මේ වගේ අංශවලට මෙන්න මේ රැකියා අංශවල විශේෂයෙන්ම වෘෂභ ලග්න හිමියන්ට මේ සතිය ඉතාමත්ම වාසනාවන්ත සුබදායක තත්ත්වයක් බවට පත් වෙනවා. මේක ලංකාවේ නෙවෙයි ලෝකෙ වටේ ග්ලැසියරයක් උඩින්දත් වළංගුයි ඈ. ඒක සමස්තයක් විදිහට මම මේ කතා කරන්නේ. කාන්තා පාර්ශවයෙන් ඔබට රැකියා ස්ථානවලදී විශේෂ උදව් උපකාර ලැබෙන්න පුළුවන්. සාමාන්‍ය වෘෂභ ලග්න හිමියන් කියන ටිකක් මනමාල සුකුමාල චරිතනේ. මේ අය ඉතින් මං කිව්වේ කියන්නේ සිකුරුගේ ආශිර්වාදය ලබන අයනේ. මේ අයට හරි ඕන තරක කැපිලා පේනවා. මේ අයට ඒ දේවල් වල නම් ජීවිත කාලේ මරණ තුරාවට කිසිම අඩුවක් පාඩුවක් නැහැ. ඉතින් ඒ නිසා කාන්තා පාර්ශවයෙන් ඔබට මේ කාල සීමාවේ දුන්න උදව් උපකාර ලැබෙනවා. කලබල නොවි තමන්ගේ ඉලක්කය කරා හිමින් උනත් ස්ථාවර ගමනක් ඔබ යන්න මේ කාල සීමාව ඔබට වාසනාවන්ත බවට පත් වෙනවා. මේ අගෝස්තු මාසයේ අවසාන සතිය ඔබට ගොඩක් වාසනාවන්තයි. රැකියා ශාස්ත්‍රවල ඉන්න ඔබට ඔබේ ගතිගුණ මේ සතියේ සාර්ථකත්වයට ලොකම හේතුවක් බවට පත් වෙනවා. මතක තියාගන්න මේ වෘෂභ ලග්න හිමියන්ගේ හරිය ලෙන්ගතුනි, හරිය ලෙන්ගතු සාමකාමී හරියම අර මං කිව්වේ ඕනම තැනකට ගැලපෙන ලක්ෂණයක් තමයි මේ වෘෂභ ලග්න කියලා කියන්නේ. ඒ නිසා ඔබ මේ කටයුතු කරද්දී මෙන්න මේ කාලෙදී ඔබේ වචන සුන්දර මුතු යහපත් වචන බවට පත් කරගත්ත. ලස්සනට කතා කිරීමේ හොඳ කතිකත්වයක් තියෙන පිරිසන්නේ වෘෂභ ලග්න කියන්නේ. ඉතින් මෙන්න මේක ඔබ වැඩි දියුණු කරගත්තොත් මෙන්න මේ ඔබේ ගති පැවතුම් වලට මෙන්න මේ දේවල් වලට යහපත්කමට මම එක එක කේන්ති කුකුල් කේන්ති සමහර මුරණ්ඩු තීරණ ගන්න නැතුව
හරියාකාර වැඩ කරොත් මේ සතිය ඔබ ලොකු සාර්ථක ගමනක් ඔබේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා මේ කාල සීමාව තුළ. ඊළඟට අපි යමු ව්‍යාපාර සම්බන්ධව කතා කරන්න. තොර ව්‍යාපාර කටයුතු වල නිරත වෙලා ඉන්න වෘෂභ ලග්න හිමියන්ට මේ සතියේ ආර්ථික ලාභ අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන්ම කෘෂි කර්මාන්තය සම්බන්ධව, ආහාර ද්‍රව්‍ය සම්බන්ධව, විශේෂයෙන්ම ඇඟලුම් ශේෂ්ත්‍ර පැත්තෙන් ගත්තොත් ඇඳුම් පැළඳුම් වගේ දේවල් වලින් මේ සම්බන්ධ ව්‍යාපාර කරන අයට සතියේ මැද භාගය වෙනකොට, හොඳ ව්‍යාපාර කරන අයට සතියේ මැද භාගය වෙනකොට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. තරගකරුවන්ගෙන් එන බාධා අඩු වෙලා යනවා. ඒ වගේම අලුත් ආයෝජන කෙරෙහි බලාපොරොත්තු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ සම්බන්ධව අලුත් ආයෝජන ගැන බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔබේ හිතේ මේ සති අගභාගයකට මෙන්න මේ වැඩේට ඔබට සුදුසු. ඔබේ හිතේ යම්කිසි අලුත් ආයෝජන සම්බන්ධව ඔබ බලාපොරොත්තුවක් තියෙනවා. අන්න ඒක ක්‍රියාත්මක කරන්න ඕන කියලා මේ සතිය ඔබේ බලාපොරොත්තුව ඔබේ හිතේ තද කරගෙන ඉන්නවා නම් ඔන්න මේකට මෙන්න මේ සතියේ අග දවස් ටික, මේ අග සීමාව ඔබට යහපත් කියලා කියන්න පුළුවන්. තමන්ගේම ව්‍යාපාර කටයුත්තක් වෙන මුදල් ආයෝජනය කරන්න, මුදල් ගැන මනා කළමනාකාරීත්වය පවත්වා ගන්න මේ සතිය ඔබට වැදගත් වෙනවා. මතකයිනේ මං ගිය සතියේත් ඔබ කියලා ඇති. මේක දිගටම ඔබට කියන්න සිද්ධ වෙයි. මේකේ ඔබට මෙන්න මෙතන තමයි පොයින්ට් එක වෙන්නේ. ඔබ මුදල් උපයනවා. ඒ උපයන මුදල් නිසි කළමනාකාරීත්වයක් තියාගන්න ඕන. මතක තියාගන්න ඕන. විදේශගත අය නම් අනිවාර්යයෙන්ම කොටසක් ඔබ ඉදිරි කරන්න ඕන. විශේෂ හේතුව නිසා කියන්නේ මම ඔබ සම්බන්ධව මේ විදේශ ගත වෙලා ඉන්න සම්බන්ධ වෙනම වීඩියෝයක් ඉස්සරහට අරගෙන එනවා. එහෙනම් ඔබගේ ආර්ථික තත්ත්වය සහ ඔබගේ මෙන්න මේ මංගව පරිවර්තන යුගයේ ඔබේ රැකියාව ස්ථාවරත්වය, ආර්ථිකය, ඒ වගේම ඔබ ව්‍යාපාර පැත්ත ගැන ඔබ ඉදිරියට කළ යුතු දේවල් සම්බන්ධව. දැන් ගත පෙරදි කලාප යුද්ධ මේ තත්ත්වානම් වනන් එක්ක සමහර ස්වභාවික ආපදා කතන්දරත් එක්ක රටවල් වල අතර තියෙන මේ බල අරගල කතන්දර ප්‍රශ්නත් එක්ක මේ දේවල් වේගයෙන් මේ ලෝකෙ වෙනස් වෙමින් පවතිනවානේ. ඉදිරියට ඔබේ රැකියාව සුරක්ෂිතද? මේ ඉදිරි නියැලෙන ශේත්‍රයේ ඔබ නියැලෙන ශේත්‍රය සම්බන්ධව ඔබේ රැකියාව සුරක්ෂිතද? මෙතනින් එහාට ඔබේ ගමන සාර්ථක කරගන්නේ කොහොමද? ගොඩක් දේවල් මම මේ හරහා කතා කරනවා. මම මේ 2020 ගණන් වල ඉඳලා මේ මඟ පෙන්වීමේ යටතේ ජීවිත ගොඩක් සාර්ථක කරගන්න කට්ටිය සාර්ථක වෙලා තියෙන මගේ කරුණු කාරණාවල අද ඒ අයගේ ජීවිත ගොඩක් සංවර්ධනය වෙලා ලොකු තැන්වල ඉන්න මට ඒක හරි සතුටුයි. ඉදිරි වීඩියෝ එකේදී වෘෂභ ලග්නයට විතරක් නෙවෙයි ලග්න 12 සම්බන්ධව මම ඔබගේ විදේශ රට, මේ රටෙන් එළියට ගිහිල්ලා අඩියක් තියලා ගේමක් ගහන එවුන් වෙනුවෙන් ලෝකෙ පුරාම එකේ ග්ලැසියරයක් උඩ ජොබ් එක කරත් ඔගොල්ලෝ වෙනුවෙන් මම අනිවාර්යෙන් ඉදිරියට වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් ඒක නිසා ඉන්න බලාපොරොත්තු වෙන්න අනිවාර්යෙන් ඔබේ ජීවිතේ ඉස්සරහට ගෙනියන විදිය මම ඒ හරහා කතා කරනවා වෙනම. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් ඒතකොට ලංකාවේ අපි ගොඩක්ම ලංකාවේ ඉන්න අය ඉන්නවනේ. ඒතකොට ඒ අයට පොද ඔයාලට ඔයාලගේ ජීවිතය සම්බන්ධ වෙනම මම ඔයාලගේ ආර්ථිකය සම්බන්ධ, ව්‍යාපාර සම්බන්ධ, ඔයාලගේ ජීවිතේ රැකියාව සම්බන්ධ, ඔයාලගේ ජීවිතය සංවර්ධනය කරගත යුතු ආකාර සම්බන්ධව වෙනම වීඩියෝ මාලාවක් කියනවා. මට තියෙන කාර්ය බහුලත්වය සහ මේ වැඩ කටයුතු වල කළමනාකාරය කරගන්නකොට ටිකක් කාලය පොඩ්ඩක් අතපසු වෙන්න පුළුවන්. අරක්කු නොවී මම ඉක්මනින්ම අරගෙනවා බලාපොරොත්තුවෙන් ඉන්න. හරි. අපි ව්‍යාපාර ගැන කතා කරානේ. එතකොට ව්‍යාපාර කරන කට්ටිය මේ කාල සීමාවේ මුදල් සම්බන්ධව මේ සතිය නිසි කළමනාකරණයකින් වැඩ කටයුතු ටික කරගන්න සතිය ඔබට සුබයි, වාසනාවන්ත වෙනවා. අනිවාර්යෙන් බය නැතුව වැඩ කටයුතු ටික සාර්ථකව ශක්තිමත්ව කරගෙන යන්න මේ සතිය ඔබට වාසනාව ගේනවා. ඒ වගේම මතක් කරනවා අධ්‍යාපනය කරන දරුවන්ට අධ්‍යාපනය ලබන වෘෂභ ලග්නයේ දුව පුතාලට මේ සතිය කිසියම් කම්මැලි ගතියක්, එහෙම නැත්නම් විවේකයක් ගන්න හිතන කැමැත්තක් වැඩිපුර ඇති වෙන්න පුළුවන්. සාමාන්‍ය වෘෂභ ලග්නය ඒ දන්නවනේ ඉතින් පොඩ්ඩක් නිදිමත ගතිය, පොඩ්ඩක් කම්මැලි ගතිය පොඩ්ඩක් තියෙන කට්ටිය ඈ සුව පහසුව නිතර හොයන අය. එතකොට ඒ නිසා ඔබ මෙන්න මේ සතියේ ඒක පොඩ්ඩක් එළියට, මේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ගිහිල්ලා ඔබ පොඩ්ඩක් අතපය දිගහැරලා වැඩේට බහින්න ඕන. එහෙම කරොත් ඔබ කම්මැලි නොවි ඈ උමනාවක් නැතුව පැත්තකට වෙලා හිටියොත් මේක වැඩේ කරගන්න බෑ. හැබැයි ඔබ ඔයා තමන්ගේ මහන්සියේ ඔබ මේ කම්මැලි කමින් එළියට ඇවිල්ලා ඔබ අධ්‍යාපන කටයුතු වලට යම්කිසි මූලිකත්වයක් දීලා වැඩ කටයුතු කරොත් ඔබේ ජීවිතේ එළ කිරි වගේ හරියනවා කියන එක සුපිරියටම හරියනවා කියන කියන්න පුළුවන්. මේ සම්බන්ධව ඔබේ මව්දෙමව්පියන් දැනුවත් නම් මේක අහනවා නම් වෘෂභ ලග්න හිමි දරුවන්ගේ මව්දෙමව්පියෝ බලනවා නම් මේක අනිවාර්යෙන් මේ කට්ටියව කේන්ති ගස්සන්න නැතුව, කලබල කරන්න නැතුව මේ අයට උඩින් තියලා කතා කරලා, ආදරෙන් කතා කරලා මේ අයට නිසි මඟ පෙන්වීම කරන්න
වැඩේ කරගන්න පුළුවන්. නැත්නම් මේ කම්මැලි වෙනවා. එතකොට හැබැයි මතක තියාගන්න හිතට අරගෙන වැඩකට බැස්සොත් මේ කාල සීමාව මේ සතිය ඔයාලගේ ඕනම අමාරු විෂයක් වුණත් ඉතාම ඉක්මනින් අවබෝධ කරගන්න පුළුවන් හැකියාව මේ සතිය ඔබට තියෙනවා. හරි? කලා විෂය සාධාරණ දරුවන්ට තමන්ගේ දක්ෂතා පෙන්වන්න මේ සතිය විශේෂ සතියක් බවට පත් වෙනවා අනිවාර්යයෙන්. බය නැතුව වැඩ කරන්න ජීවිතේ ගොඩ දාගන්න පුළුවන්. හරි ඉක්මනින් මේ අවුකු සෞඛ්‍ය පැත්තට කතා කරන්න. සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරද්දී සෙම් රෝග උගුර යමාරු වගේ තත්ත්වයන් විෂම ලග්න හිමියන්ට මේ සතිය ටිකක් සැලකිලිමත් වෙන්න ඕන කාරණා බවට පත් වෙනවා. මම මේක ගිය සතියේත්මයි දෙන කිව්වද. ඒ වගේම ආහාර ජීවන පද්ධතිය ක්‍රියාකාරීත්වය ගැන අවධානය යොමු කරන්න ඕන මේ කාලපරාසය. මේක දිගටම මේ පොඩ්ඩක් මේ කාල සීමාවේ මේ වසර අවසාන වෙනකම් වගේ පොඩ තියෙනවා මේ තත්ත්වය. ඒ නිසා මේ කියන්නේ දැනුවත් වෙන්න. මේක මෙහෙම නැත්තම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේකට පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ක්‍රියාකාරීත්වය ගැන පොඩක් හොඳට බලන්න. ඒ වගේම ශරීරයේ උෂ්ණත්වය පාලනය කරගන්න, ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔය බෙහෙත් බඩු කඩේකට ලංකාවේ ඉන්න කටේ නම් වෙනත් රටවල් මම දන්නේ නැහැ මේ කොහොමද ඇත්තද කියලා ලංකාවේ ඉන්න කට පුළුවන්කමක් ලැබෙනවා නම් ඔය අරලු බුළු නෙල්ලි වගේ ඖෂධීය කුඩු වර්ග කුඩු තියෙනවා වෙන වෙනම ගන්න. අරලු වෙනම තියෙන බුළු වෙන තියෙන නෙල්ලි වෙනද මෙන්න මේ තුන මේ චූටි පෑම් 50 වගේ එච්චර ඕනෙත් නැහැ. චූටි ප්‍රාණේ අරන් ඇවිල්ලා ඔබට පුළුවන්කමක් තියෙනවා මේක ඖෂධීය කුඩු මෙන්න මේක මේ තුන චුට්ට දාලා අස්සර පොඩි කසායකක් හදලා ඉවර වෙලා කසායක් විදිහට දිනපතා එක වෙලාවක් තියාගෙන රැට හෝ දවල්ට හෝ රැට නම් මේ ගොඩක් හොඳයි හවස් වරුවට වගේ හොඳයි කියලා හිතන්න පුළුවන් වැඩ කටයුතු වෙilla ඉදා ගන්න කිට්ටුව සාමාන්‍ය මේක පොඩ්ඩ පුළුවන් මේ චුට්ටක් මේ ගුඩ දාලා බොන්න එපා මේ සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් දාලා ඉවරලා මේක උණු වතුර දාලා මේක හදාගෙන බීලා නිදා ගන්න පුළුවන් නම් ඒක එක දිගට එක ඒ කියන්නේ හරියාකාර නිසියාකාරව මේක දෙක කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔබට තියෙන ඉතාමත් කෘතිම රසකාරක ආහාර වර්ග මෙන්න දේවල් වලින් ඈත්ලා මෙන්න මේ වැඩේ කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔයාට ගොඩාක් ගුණදායකයි. ඒ වගේම ඔබට නිින්ද යන අඩුකමක් වගේ තියෙනවා නම් ඔබට පුළුවන් හැකියාව තියෙනවා ඔය අමුක් කරා කුඩු ටික මේ සමගම පොඩක් අමුක් කරා ටික කරන් ගෙවිලා මේකට දාලා නෙමෙයි අමුක් කරා සාමාන්‍ය නිදා ගන්න පැය දෙකකට විතර හරි රැට හරි අවසරුවක ඔබට ගොන්න පුළුවන් නම් මේකත්. ඒතකොට ඔබට සුවට පර නිින්දක් වගේම මනස සැහැල්ලු කරගන්න පුළුවන් කියලා කියන්න ඕන. හරි. ඔන්න ඒක තමයි එතන තියෙන තත්ත්වය. එතකොට ඔයාලගේ මෙන්න මේ පැත්තෙන් ඔයාලගේ ජීවිතේ ගොඩක් මේ විශේෂයෙන්ම මේ සතිය කෘත්‍රිම රසකාරක ආහාර වර්ග වලින් මේ සතිය ටිකක් ඈත් වෙලා ඉන්න ඒක ඔයාගේ ඇඟට ගොඩක් හොඳයි කියලා කියන්න පුළුවන් මේ කාල සීමාව ඇතුලේ. වෘෂභ ලග්න හිමියන්ගේ මේ ශරීර සෞඛ්‍යයත් එක්ක ගනිද්දී මේ කෘත්‍රිම රසකාරක වර්ණකාරක ආහාර වලින් ටිකක් ඈත් වෙන්න ඔබ. ඒක සම්බන්ධයෙන් ඇයි කියලා මම ඔබ සම්බන්ධව වෙනම කරන වීඩියෝ මාලාවක් මම කියවනේ ඉදිරියට මම කරන්නම් කියලා. ඒ කියන්නේ ඔබගේ ලක්ෂණ සම්බන්ධව අන්න එතෙන්දී ඔබට තේරුම් ගන්න පුළුවන් මේ සෞඛ්‍ය පැත්ත කතා කරනකොට ඇයි මේ තරම් මෙහෙම දෙයක් මම කිව්වේ කියන එක. ඉතින් ඒක ඒ පැත්ත අවබෝධය තියාගන්න ඉදිරියට මගේ සම්බන්ධ වීඩියෝ එකක් ඉක්මනින් අරගෙන එන්නම් ඔබ වෙනුවෙන්. අපි යමු ආගමික වත් පිළිවෙත් පැත්ත. තාම වැඩ ඉවර නැහැ. පොඩ්ඩක් මේක දිගට බලාගෙන ඉන්න. මේ ආගමික වත් පිළිවෙත් පැත්තෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. සිකුරාදා දවසට විහාරස්ථානයකට ගිහිල්ලා සුදු පැහැති මල් වගේම සුවඳ පූජාවක් බුදු පියාණන් වහන්සේට පූජා කරන්න පුළුවන් මේ බෞද්ධයන්ට කියන්නේ. ඔයාලට ඒ වගේම උදෑසන කාල සීමාවකදී ඔබට පුළුවන්කමක් තියෙන කිරි ආහාර පූජාවක් පවත්වන්න පූජා කරන්න. ඒ වගේම සෙත් පිරිත් සජ්ජායනාවක් තමන් සජ්ජායනා කරලා අහන්න නෙවෙයි තමන් කටින් උදෑසන කාලයක මෝර පිරිත, ජය පිරිත ඒ වගේම මතක තියාගන්න සූර්ය පිරිත ඒ වගේ පිරිත් සජ්ජායනා කරන්න පුළුවන්. රතන සූත්‍රය වගේ සජ්ජායනා කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් ප්‍රත්‍යක්ෂ ගුණ ලබා ගන්න පුළුවන්. ඔබේ ජීවිතයට සැනසීමක් ලබා ගන්න පුළුවන් මේ කාලවක මානවය ඇතුළේ. ඒ වගේම මෙන්න මේ ආකාරයට ආගමික වතාවත් කරන් ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. අපි මේක අහන් ඉන්න හින්දු අයට මම මේ කියන්නේ ඔබට පුළුවන් නම් වෘෂභ ලග්නේ සිකුරුට අධිපති ලක්ෂ්මී මෑණියන්ට මේ උතුම්ම ශ්‍රේෂ්ඨම කාන්තාව එහෙම නැත්නම් මේ දේවතේ ඉන්න උතුම්ම මෑණියෝ කෙනෙක් නේ ලක්ෂ්මී අම්මා කියන්නේ. ඒතකොට මේ ලක්ෂ්මී අම්මගේ ලක්ෂණයක් මේ වෘෂභ ලග්නේ කියන්නේ. සෙල්ලම් වැඩක් නෙවෙයි. ලග්නේ කියලා කියන්නේ මේ ලක්ෂ්මී අම්මට අධිපතිත්වය දරන ලග්නයක්. එතකොට සිකුරුගේ ආධිපත්‍යය සිකුරුගේ බලය තහවුරු කරන්නේ ලක්ෂ්මී මෑණියෝ. සෙල්ලම් වැඩක් නෙවෙයි. ඒතකොට සිකුරුගේ අයිතිය තියෙන්නේ ලක්ෂ්මී මෑණියන්ට. ඒතකොට ලක්ෂ්මී මෑණියන් යටතේ ඉන්න මේ සිකුරු යටතේ තමයි මේ වෘෂභයෙන් උපදිනු මේ ලෝකෙට ජන්මය ලබන්නේ. ඒතකොට මේ වෘෂභ ලග්නයට අධිපති මේ ලක්ෂ්මී මෑණියන්ට පුළුවන්කමක් තියෙනවා නම් මේක බෞද්ධ අයටත් පුළුවන්, හින්දු අයටත් පුළුවන්. හින්දු අයට මම මේ ටාගට් කරේ බෞද්ධ අයට මම පුළුවන් කරන්න ලක්ෂ්මී මෑණියන් වෙනුවෙන් පූජාවක් පවත්වන්න පුළුවන්කමක් තියෙනවා නම් මේ සති තාමත්ම යහපත්. ඒ වගේම සිකුරාදා දින කෝවිලට ගිහිල්ලා සුදු හෝ රෝස පැහැති රෝස මල් පුළුවන්කමක් තියෙනවා. නැත්නම් රෝස පැහැති මල් පූජාවක් එහෙම නැත්නම් මේ ලක්ෂ්මී මෑණියන්ගේ ආශිර්වාදය ගන්න පුළුවන් නම් හින්දු අයට
ඔබ ජීවිතය ගොඩක් වාසනාවන්ත කරගන්න පුළුවන්. ඒ වගේම කතෝලික අයට කතෝලික ක්‍රිස්තියානි අපේ සහෝදර සහෝදරියන්ට දේවමෑණියන් වෙනුවෙන් යාඥා කිරීම, ජපමාලේ උච්චාරණය කිරීම මේ සතිය ඔබේ මනසට ලොකු සහනයක් දැනේවි ගෙන දෙනවා කියලා අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා. ඒ වගේම අසරණ කාන්තාවකට පුළුවන් නම් අමවකට වැඩිහිටි මවකට යම් උපකාරයක් කරන්න ඔබේ ධනාත්මක ජීවිතය සුවපත් කරගන්න පුළුවන්. අනිවාර්යෙන් දේවමෑණියන්ගේ ආශිර්වාදය ඔබට ස්ථීර වශයෙන්ම ලැබෙනවා. එතකොට අපි මුස්ලිම් සහෝදරයන් වෙනුවෙන් කතා කරොත් පංච මහා සලාතන නොකඩවා ඉටු කරන්න, පංච මහා සලාතය නොකඩවා ඉටු කරන්න කරගෙන යන අතරම ඔබේ නිවසට සාමය සහ ඒ වගේම ව්‍යාපාර දියුණුව පතා අල්ලා දෙවියන්ට විශේෂ ප්‍රාර්ථනාවක් කරන්න සිකුරාදා දින ජුම්ආන් දිනේනේ. එතකොට සුදු පැහැති ඇඳුමක් අන්දලා ආහාර වලින් සලක දානයක් දීලා මේ දේවල් කරලා සෙත්ත ශාන්තිය ආශිර්වාද ලබා ගන්න කියලා මම ඔයගොල්ලන්ට ඉල්ලා සිටිනවා. එතකොට ඔබගේ වර්ණයේ විදිහට ගත්ත සුබ වර්ණ විදිහට අංක විදිහට මේ දේවල් ගැන කතා කරනකොට ඔබට සුබ සතිය වයටපත් වෙන්නේ සිකුරාදා බදාදා වගේ දවස්. ඒ වගේම සුබ අංක විදිහට ගත්තොත් අංක 6, අංක 5, අංක 8 ඔබට වැදගත් මේ සතියේ. ඒ වගේම සුබ වර්ණ විදිහට ගත්තොත් ලා නිල් පැහැය, ඒ වගේම රෝස පැහැය ඔබේ ජීවිතේ බලාපොරොත්තු වෙන වැඩ කටයුතු වලට සාර්ථක ප්‍රතිඵල ලබා දෙන්න මෙන්න මේ කරුණු කාරණා හේතු වේවි. ඉතින් ඒ නිසා අන්න පහලින් කමෙන්ට් කරන්න. ඔබට තියෙන අපල උපද්‍රවයන් සඳහන් කරන්න. මට සෙනසුරු අපල ඔබට සෙනසුරු අපල තියෙනවා. සෙනසුරු අපල දුරු වේවා. මගේ සෙනසුරු අපල දුරු වේවා. මෘත මගේ දරුවාගේ මගේ පුතාගේ සෙනසුරු අපල දුරු වේවා. රාහුගෙන් එන්නා වූ අප්‍රදෝෂයක් තියෙනවා. මෙන්න මේ දුරු වේවා. මෙන්න මේ විදිහට ඔබට තියෙන දෝෂාන්තකාරය මොනවාර කඩලුවක් තියෙනවා. ඒ දේව දුරු වේවා. විශ්වයේ ආශිර්වාද ලැබේවා. විශ්ව ශක්තිය ලැබේවා. ධනාත්මක වෙනසක් ලැබේවා කියලා මෙන්න මේ ප්‍රාර්ථනා කරලා කමෙන්ට් කරන්න. එතකොට ඒක අනිත් අය දකිනවා. ඒ අය කියවනකොට ඔබේ තියෙනා වූ සියලු ශක්ති දෝෂාන්තකාරයන් සෑහෙන ප්‍රමාණයක් ඇත්තටම දුර වෙලා යනවා. මොකද මිනිස්සුන්ගේ කටින් කියවෙන ඒ දේ හොඳයි. හැබැයි මේක බෝධියක් වසලා එල්ලනවට වඩා පුළුවන් නම් මේ මගේ මගේ එක මම කියන අනිත් අයගේ මම දන්නේ. මගේ මේ YouTube නාලිකාව ඇතුළේ ඕගොල්ලෝ යටින් කමෙන්ට් කරගෙන යන්නකෝ. අනිත් අයගේ ආශිර්වාදය ඔබට ලැබෙයි. ස්ථිර වශයෙන්ම. ඒක ඔක්කොම වඩා හොඳයි. ඉතින් බුල්ලාකාය මේක බලන නිසා ඒ අයට දකින්නත් එක ඔබේ තියෙන අපල දුරු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබේ ජීවිතේ ලොකු සහනයක් දැනේ. එහෙනම් මේ සතිය වාසනාවන්ත වේවා. ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න. අපි අලුත් මාසේ අලුත් දවසක නැවත හම්බ වෙමු. එහෙනම් පරිස්සමින් ඉන්න. වශම ලග්නේ මේ හැමෝටම ආදරේ.